அந்த வகையில் நிகழ்ச்சியில் அடுத்ததாக අපේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට වැඩම කළ ගෞරවනීය සබරගම පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ මුදේල් පිටිකීර්ති ස්වාමීන් වහන්සේ මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සභාවට வீடுகளில் திருமண மண்டபங்களில் விழா மண்டபங்களில் போன்ற இன்னொரு இடங்களில் பயன்படுத்தக்கூடிய மின்குமிழ்கள் வீதியோர மின்குமிழ்கள் ஆயிரக்கணக்கானோர் கூடும் திடல்களை ஒளி வெள்ளத்தால் நிரப்பக்கூடிய பிளட் லைட் போக்கஸ் லைட் அதே போல எலக்ட்ரிக் வயர்ஸ் ஃபேன் அயன் பாக்ஸ் டோர்ச் லைட் இடஜாக் கேஸ் அடுப்பு போன்ற இலத்திரனியல் உபகரணங்களையும் ஒரே கூரையின் கீழ் பெற்றுக்கொள்ள நீங்கள் நாட வேண்டிய ஒரே இடம் சிட்டி லைட் இலக்கம் 180 கண்டி வீதி திஹாரிய கலகெடிஹேன தொடர்புகளுக்கு 033229 ඇතුළු කොට ඇති අනිකුත් ජනතාවනේ අද අපේ හාමුදුරුවෝ දීර්ඝ අනුශාසනාවක් කළා. එනිසා මම අනුශාසනාවක් කරන්න සූදානම් වෙන්නේ නැහැ. මගේ ආශිර්වාදය විතරයි මම මේ කරන්නේ. අද මට මතක තියෙන දවසක් ජනවාරි 23 කියලා කියන්නේ මගේ උපන්දිනේ. මගේ උපන්දිනේ නිසා දැන් මටත් මතකයි මගේ උපන්දිනේ දවසේ තලාවැටිය පල්ලිය අලුත් කරලා අද අලුතෙන් හදලා විවෘත කළයි කියලා. මම මේ නුවර ගිහිල්ලා මාලිගාවේ පූජාව තියලා ඉක්මනින්ම ආවා. එදා මට ආරාධනාව කරන්න ගියා මතක් කළා. මම නුවර පූජාවට යනවා කොහොම හරි එන්න උත්සාහ කරනවායි කියලා. ඉතින් යනු ඉක්මනින්ම ආවේ ඒ නිසා ඉතින් අපේ හාමුදුරුවෝ වැදගත් අනුශාසනාවක් කළා. හරවත් අනුශාසනාව අනුශාසනා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. උන්වහන්සේ අපි හැමදෙනාගේ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය පිළිබඳ අපි කාගෙත් ඇතිය යුතු ආධ්‍යාත්මික ගුණ වගාවන් පිළිබඳ අපිට ඉස්ලාම හෝ වේවා බෞද්ධ හෝ වේවා එහෙම නැත්නම් සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා කියලා කිසිදු ભેදයක් නැතුව අපි හැමදෙනා තුලම තිබිය යුතු මෛත්‍රී කරුණාව මෛත්‍රිය පිළිබඳ උන්වහන්සේ වැදගත් අනුශාසනාවක් කළා. මයින්සා අනුශාසනා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි සතුටු වෙනවා තලාවිටියේ මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් කියලා දෙකක් නෙමෙයි එක්කෙනෙක් හැටියට තමයි අපි කවුරුත් ඉන්නේ. එදා ඉඳලම එහෙමයි. ඒ නිසා පල්ලිය කියලාවත් පන්සල කියලාවත් දෙකක් නැහැ. අපි කවුරුත් එකයි. තලාවිටියේ පල්ලිය නම් තලාවිටිය පන්සල නේද? ඒ නිසා තලාවිටිය මුස්ලිම් ජනතාව වගේම තලාවිටිය බෞද්ධ ජනතාව. ඒ නිසා අපි කවුරුත් එදා ඉඳලම එකටම මේ තලාවිටියේ අපි කවුරුත් ජීවත් වෙච්ච අය. අදටත් එහෙමයි. කිසිදු වෙනසක් නැහැ. අපි හැම කෙනෙක්ම සියලු දේ බෙදා හදාගෙන මේ තලාවිටියේ කිසිම ප්‍රශ්නයක් නැතුව කොහේ රටවල ප්‍රශ්න ලංකාවේ විවිධ තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒනට තලාවිටියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් ජනතාව අතරවත් සිංහල ජනතාව අතරවත් කිසිදු ભેදයක් නැතුව අපි බොහොම සමගියෙන් සහයෝගයෙන් එදත් කටයුතු කරනවා අදත් කටයුතු කරනවා අපි හෙටත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ සහෝදරත්වය ඒ බැඳීම ඒ එකතු වීම හරි වැදගත්. ඉතින් මේ නිසා අපිටත් ආරාධනා කළේ ස්වාමීන් වහන්සේලා හැටියට මේ අවස්ථාවට සහභාගී වෙන්න. ඒ ඔබේ තියෙන සහෝදරත්වයේ බැඳීම නිසා ඔබටත් ඒ ගැන අපි ස්තුතිවන්ත වෙමින් මේ පරිත්‍යාගය කරපු මහත්මයා මේ ඉන්නේ නිසා එතුමාටත් අපි බොහොම ආශිර්වාද කරනවා. ඉතා වැදගත් ආකාරයෙන් මෙතන මුලින් පල්ලිය තිබෙච්චදී අපිට මතකයි. එදත් අපි ආවා පල්ලියේ කටයුතු වලට බොහෝ කටයුතු වලට අපි සම්බන්ධ වුණා. මොනවද ඔයගොල්ලන්ගේ මේ උපවාසක මොකද කියන්නේ ඒකට මේ ඔයගොල්ලන්ගේ නෝම්බි අරින වෙලාවල වුණා අපි ඇවිල්ලා සහභාගී වෙලා හාමුදුරුවෝත් ඇවිල්ලා අනික කවුරුත් ඇවිල්ලා ඒවට සහභාගී වුණා. මේ පල්ලියේ බදුවත්ති පල්ලියේ අපි හැම එකටම එහෙම ගියා. ඒ නිසා එහෙම කිසිදු ભેදයක් නැතුව කටයුතු කරනවා. ඉතින් අද එදා පල්ලියට වඩා ලස්සනට ක්‍රමවත්ව මේ පල්ලිය සකස් කරලා තියෙනවා. ඊට මූල පරිත්‍යාගයේ එතුමා සිදු කරලා තියෙනවා. හාමුදුරුවෝ ගැන මතක් කළා. බුදුහාමුදුරන්ගේ දේශනා පරිත්‍යාගය කියන්නේ කුමක්ද කියන එක මතක් කළා. ඒ නිසා අපි නැවත නැවතත් ඒ ගැන ආශිර්වාද කරමින් මටත් හාමුදුරුවන්ටත් දානෙකට යන්න තියෙනවා දවල් වෙලාව හරි. ඒ නිසා අපි මේ ස්ථානෙන් පිටව යන්න අපි අවසර ප්‍රාර්ථනා කරනවා. උත්සවයේ කටයුතු ඉතා හොඳින් සිදු කරන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනකට බොහොම ස්තුතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වටිනා අදහස් වලට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.